පියුමි හංසමාලිගේ පුතාට බේරුමක් නැහැ. ලක්ෂ 5ක ඇප පිට ඉද්දී මේක සිද්ධ වුණේ. ජනප්‍රිය නිලයක් සියල්ල හෙළි කරයි. රාජකිරිය ප්‍රදේශයේ ගරාජයක් තුලදී තරුණයෙකුට සවලකින් අමානුෂික ආකාරයෙන් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පහර දීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි එක් තරුණයෙකු ඊයේ රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති බව වැලිකඩ පොලිසිය පවසනවා. සවලකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයාට පහර දීමට අදාළ හේතුව පිළිබඳව පොලිසිය වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර පලා ගිය අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙම පහරදීමේ සිදුවීම පිළිබඳව ප්‍රහාරයට ලක් වූ තරුණයාගේ පවුලට සමීප ජනප්‍රිය රංගන ශිල්පිනියක් පවසන්නේ මෙවන් කතාවක්. ඔය සිදුවීම සිද්ධ වෙලා දැන් මාස 2ක් විතර වෙනවා. හොඳට සල්ලි තියෙන මිනිස්සු යන ගරාජ් එකක් ඔතන තියෙන්නේ. ගෑනු ළමයෙක්ගේ ප්‍රශ්නයකට තමයි පහර දුන්නේ. අමානුෂික විදියට ඔළුවටමයි ගහලා තිබුණේ. වීඩියෝ එක සෝෂල් මීඩියා එකට ගියාට පස්සේ හැමෝම හැංගිලා. හැබැයි එක්කෙනෙක් අල්ලගත්තා. පියුමගේ පුතත් එතන හිටියා. පියුමගේ පුතා මීට කලිනුත් කලබලුවා වෙති. මනුස්සෙක්ට ගහලා ලක්ෂ 5ක ඇපයක් අරන් එළියේ ඉන්නේ. මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් අපි කොහොමද පාරේ බහැලවත් යන්නේ? යනුවෙන් ඇය පවසනවා.